වෙනත් දේශනාවක ඔබට මතකද මෙහෙම තියෙනවා. චේතෝ පසාද හේතුහි සත්තා ගච්ඡanti සුග්ගති. හිත ප්‍රසාදයටපත් වීම, හිත පහන් වීම මුල් කරගෙන සත්වයා මරණින් මත්තේ සුගතිය උපදිනවා කියලා. ඒ නිසා පින්කමක් මරණින් මත්තේ සුගතිය හෝ නිවන හෝ කැමැති කෙනෙක් පින් දහම් කරද්දී කුසල් දහම් කරද්දී හැරිලා බලන්න Taman දිහා මං හිතේ කහටකින්ද මේක කරන්නේ, හිත සුද්ධ කරගෙනද මේක කරන්නේ. ඒ නිසා Taman පින් දහම් කුසල් දහම් කරද්දී Tamanගේ හිත සුද්ධ වීම මුල් කරගෙන කරන එකටයි චිත්තාලංකාරයේ පිණිස පින්කම් කරනවා කියලා කියන්නේ. දානයක් උනත් දෙද්දි Tamanගේ හිත සුද්ධ වෙන්න නම් දෙන්නේ දානය. මසුරු මල දුරු කරන්න නම් අන්නේ දානේ විපාක මහත්ඵල. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ওই ප්‍රශ්නේ අපිටත් තියෙනවනේ. අපේ ගම් වල ගත්තත් ඔබ අහන දකින්න ලෝකෙ ගත්තත් සමහරලාට මැරිලා මිනිස්සු හොඳ ලෝකවලට ගියා කියලා හොදුවාවකුත් නැහැ. ඉතින් මරණින් මත්තේ යන මිනිස්සු නරක ලෝකවලට යන්නේ කියලා කොහොමදත් ඔය කිව්වේ නැති උනාට මිනිසුන්ට දැනෙනවා. නමුත් ওই මිනිස්සු ජීවිතුන් අතර ඉදින් දාන දුන්නා. වන්දනමාන ගමන් බිමන් ගියා. ඊළඟට විහෙර පන්සල් හදන්න ආධාර උපකාර කළා. එතකොට මේ මිනිස්සුගේ පින්කම් වලට මොකද වුනේ? ඒ කරපු පින්කම් ආයෙ සිහි කරගන්න ඒක පාට වගේ, තීන්ත වගේ. නමුත් මේ මිනිස්සුගේ හිත තිබ්බේ කිලිටි වෙලා. ඒ කිලිටි වෙලා කරපු හිතකින් ඒ කරන පින මහත්ඵල මහානිසංස වෙලා තමන්ගේ හිතත් එක්ක බද්ධ වෙන්නේ නැහැ. එයාව මරණින් මත්තේ සුගතියට ගෙනියන්න තරම් ප්‍රබල වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි බලන්න ඕන අපේ හිත නරක වෙන්නේ මොන වගේන්ද? කිලිටි වෙන්නේ මොන වගේන්ද? පින්කමක් කරද්දී හිතන්න හොඳ නැති දේවල් මොනවද? දානයක් දෙද්දී අවුල් වෙන තැන් ටික මොනවද? චෛත්‍ය පූජාවක් කරද්දී අවුල් වෙන තැන් මොනවද? වෙහෙරක් විහාරක් පන්සලකට ආධාර උපකාර කරද්දී හිත අවුල් වෙන තැන් මොනවද කියලා බලමු. බුදුරජාණන් වහන්සේ එයත් දේශනා කරනවා. කතමේච භික්ඛවේ චිත්තස්ස උපක්ඛිලේසං. පින්වත් මහන්නේ සිත කිලිටි කරන කෙලෙස් මොනවද? අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ. හිත කිලිටි කරන දෙයක් අවිජ්ජා විසම ලෝභය. අවිජ්ජාව කියනවා දැඩි ආසාව. ඔබ අහලා තියෙන ඊළඟ විසම ලෝභය. අපි තවත් විස්තර කරගත්තොත් අවිජ්ජාව කියන්නේ තමන්ගේ දේ අනුත් අයට දෙන්න කැමති නැහැ. තමන්ගේ දෙයක් දෙන්න කැමති නැහැ. විෂම ලෝභය කියන්නේ අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න ආසයි. නිසා තමන්ගේ දේ අනිතයට දෙන්න කැමති නැත්නම් අනුන්ගේ දේවල් තමන් කරගන්න කැමති නම් ඒකට කියනවා අවිජ්ජා විෂම ලෝභය කියලා. ඒ අවිජ්ජා විෂම ලෝභය කියන්නේ හිත මේ කිලිටි වීම.